ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයව රොමා ගයිඩ් වලින් ගෙනෙන තවත් එක් এডুকেෂන් වීඩියෝ එකට මේ වීඩියෝ එක මම ඔයාලට කියලා දෙනවා කොහොමද මෙන්න මේ මම පෙන්නනා වගේ වෙබ්සයිට් එකක් WordPress වලින් ඔයාලට ඉන්කම් එකක් මාසෙට ගන්න පුළුවන් විදිහට AdSense හරි නැත්නම් AdStare හරි සපෝට් කරන විදිහට වෙබ්සයිට් එකක් ads දාලා ads run කරලා ඔයාලට ඉන්කම් එකක් ගන්න පුළුවන් විදිහට කොහොමද මේ හදන්නේ කියලා. ඉතින් අපි බලමු A to Z කොහොමද මේක හදන්නේ කියලා step by step. ඉතින් මම ආර්ථික කරන වීඩියෝ පුරාම රැඳී ඉන්න කියලා මේක ඉවර වෙනකන් මම මේ වීඩියෝ එකේදී කොහොමද ඩොමේන් එක බයි කරන්නේ කොහොමද WordPress ඉන්ස්ටෝල් කරන්න කියලා කියලා දෙන්නේ නැහැ. මොකද මගේ තව වීඩියෝ තියෙනවා WordPress සම්බන්ධව. ඒ වීඩියෝ වලින් ඔයාලට බලන්න පුළුවන්. නැත්නම් YouTube එකේ මොනතරම් වීඩියෝ තියෙනවා කොහොමද WordPress ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් මම මේ විදිහට ඉන්ස්ටෝල් කරගත්ත WordPress එකේ ඩිෆෝල්ට් තීම් එකක් මම ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. ඉතින් ඒකේ තියෙන pages ඔක්කොම මම delete කරනවා මේ වෙලාවේ. මොකද මට දැන් වෙනම තීම් එකක් use කරන්න පුළුවන් මේක customize කරගන්න. ඉතින් මම ඒක කරන්න තමයි මේ යන්නේ. ඉතින් මේ විදිහට ඔක්කොම select all දීලා move to trash දෙනවා. එතකොට අර තියෙන pages ටික delete වෙලා යනවා. ඊට පස්සේ මට මම කැමති theme එක install කරගන්න පුළුවන්. එතකොට මම මේ වෙලාවේදී use කරනවා free theme එකක් මේකට. මොකද ඕනම එකකට free theme එකක් use කරන්න පුළුවන්. මොකද premium theme ගන්න ගියොත් සල්ලි යනවා. ඉතින් ඒ හින්දා මම මේ විදිහට premium theme එක නැතුව free theme එකක් use කරනවා. මම appearance වලට ගිහලා themes වලට ගිහලා add theme button එක click කරනවා. ඊට පස්සේ මෙතන search box එකේ themes වල ඔයාලට පුළුවන් themes search කරන්න. මම මේකට use කරන්නේ Cadence කියන theme build එක. ඉතින් මේ page build එක මේ වගේ theme build එක මම use කරනවා Cadence එක. the button එක install button එක click කරන්න. එතකොට මේ theme එක වාගේ WordPress එකට install වෙනවා. මේ පොඩි වෙලාවක් යනවා මේක install වෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙන activate කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයා install කරපු theme එක activate වෙනවා. මේ විදිහට activate වුණාට පස්සේ ඔයාට මෙහෙම බලන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන free themes තියෙනවා. free build theme free build කරපුවා අන්න ඒක activate කරගන්න මෙතන මෙන්න මේ තියෙන එක ඔයා activate කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන AI power template තියෙනවා. free define template තියෙනවා. ඔයාට AI වලින් ඔයාට prompt එකක් දීලා design කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කට්ටිය හදලා දීලා තියෙනවා free theme අපිට use කරන්න. ඒවා use කරන්න පුළුවන්. මම මේ වෙලාවේදී free theme එක තමයි use කරන්නේ මේ වැඩේ කරගන්න. මම මේ විදිහට free design template select කරනවා. එතකොට මේ විදිහට free and premium එකව දිනවා. මම මේවා free only කියන එක search කරලා filter කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට free themes අපිට use කරන්න පුළුවන් ගම මෙතන load වෙනවා. ඒකෙත් මම use කරන්නේ Elementor page build එකට support කරන themes විතරයි. මොකද මම Elementor page build එක හරහා තමයි මේ theme එකේ තියෙන මේ අපේ දෙන free theme එක customize කරලා අපිට ඕන විදිහට page ටික හදාගෙන සම්පූර්ණ website එක design කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම කැමති theme එකක් select කරගන්න බලනවා. ඊට පස්සේ මම select කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් බලන්න Elementor විතරක් support කරන themes මොනවද කියලා filter කරගන්න. එතකොට ඔයාලට Elementor විතරක් Cadence එකේ support කරන themes මෙන්න විදිහට පෙන්නනවා. ඊට පස්සේ මම එකක් select කරගන්නවා. මම මෙන්න මේ theme එක select කරගන්නවා. ඊට පස්සේ ඒක install කරගන්නවා. ඊට පස්සේ next button එක click කරන්න ඕනේ. next button click කරලා පස්සේ මෙතන plugins අහනවා. ඔයාලට මෙතන මේ තියෙන plugin දෙන්නත් පුළුවන්. ඊට පස්සේ finish and launch කියන එක click කරනවා. එතකොට ඔයාගේ theme එක free theme එක install වෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ install වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට මේක දිහා බලා ගන්න පුළුවන්. මේක කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතන appearance වලට customization වලට ගිහලා logo එකයි ඒ ටික add කරගන්න ඕනේ. header එකට ඒ ටික වෙනස් කරගන්න ඕනේ. ඉතින් මම එහෙම කරගන්න යනවා customization වලට. මෙන්න මෙහෙම තමයි අපි theme එක install කරලා පස්සේ පෙන්නන්නේ. ඊට පස්සේ මේ logo එක මම මුලින්ම පෙන්වපු website එක විදිහට මම design එක තමයි follow කරන්නේ. ඉතින් මේ විදිහට
ඒ ස්ට්‍රක්චර් එක හදාගන්න ඕනේ. මම මේ විදිහට තීම් එකේ තියෙන හෙඩර් එක වෙනස් කරගන්නවා මෙන්න මේ විදිහට. සර්ච් අපිට මෙතන දානවා, මෙතන ලෝගෝ එක දානවා, ඊට පස්සේ මෙනු එක යටට දානවා, මෙතට මෙන්න මේ විදිහට ඔයාලට කරන්න පුළුවන්. මේ විදිහට බලාගෙන හරි සරලයි. WordPress එකෙන් කරන එක ඉතාලම ලේසි. ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්. මේ ටෙක් දැනුමක් තියෙන්න ඕනෙම නෑ. මේක ගැන ඕන තරම් වීඩියෝ තියෙනවා YouTube එකේ. ඉතින් ඔයාලට බලාගෙන මේක කරගන්න පුළුවන්. දැන් මම ලෝගෝ එක චේන්ජ් කරන්න යන්නේ. මෙතන ලෝගෝ එක ක්ලික් කරනවා. ඊට පස්සේ change logo කියන ක්ලික් කරනවා. ඊට පස්සේ මම මගේ ලෝගෝ එක මේකට drag and drop කරනවා. මම මෙන්න මේ ලෝගෝ එක තමයි use කරන්නේ මේ වෙබ්සයිට් එකට. ඉතින් මම මේක drag and drop කරගන්න මෙන්න මේ විදිහට. ඒ drag and drop කරපු එක මම select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට set වෙනවා. අපිට ඕන වෙන header එකට color එකක් දාලා transparent header එක අයින් කරලා static header එකක් add කරගන්න මෙන්න මේ විදිහට transparent එක මම අයින් කරගන්නවා. disable කරගන්නවා enable ලා තියෙන එක. ඊට පස්සේ මේ විදිහට static header එක තියෙනවා. ඒතර ඒකට color එකක් දාන්න මට ඕනේ red වගේ color එකක්. මෙතන main row කෙනෙක් select කරගන්නවා. ඊට පස්සේ design වලට ගිහිල්ලා මෙතන main row background color එක change කරගන්නවා red වලට. ඔයාලට පුළුවන් ඔයාගේ color theme එකක් තියෙනවා නම් ඒ theme එක අනුව color එක change කරගන්න. මම මෙතනදී red තමයි මම use කරන්නේ. red and black තමයි මම use කරන්නේ මේ theme එක පුරාවටම මේ website එකේ. ඉතින් මම red color එක use කරනවා මෙන්න මේ විදිහට. අපිට theme එකේ theme settings වලින් අපිට colors change කරන්න පුළුවන්. මම ඉතින් වැඩි වෙනස් කරේ නැහැ. මම ඊළඟට එතන change කරගෙන මේ වැටි කරගන්න යනවා මෙන්න මේ විදිහට. එතකොට මෙතන තියෙනවා ඔය තියෙන theme එකේ සම්පූර්ණ color change වෙන තැන. එතන මෙතනදී අපි color එක change කරොත් මේ අපේ website එක පුරාටම තියෙන main color එක change වෙනවා. ඊට පස්සේ title වලට ඊට පස්සේ text වලට අන්න ඒ වගේ background color එක ඒ වගේ ඔක්කොම අපිට මෙතනදී අපිට change කරගන්න පුළුවන්. ඒතොර ඒ අපි change කරන එක apply වෙනවා. මේ විදිහට මෙන්න මේ මම පෙන්නන විදිහට colors ඔයාලට පුළුවන් ඔයාගේ color theme එකක් තියෙනවා නම් මේ විදිහට වෙනස් කරගන්න. ඊට පස්සේ මම publish කරනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා මේ links වල පේන විදිහ links. ඒතොර දෙක ඕව color එකයි මේ දෙකම රොඩ් එකට වෙන්නේ. මම ඒකත් change කරගත්තා මෙන්න විදිහට. ඊට පස්සේ button වල color එකත් change කරගන්නවා මෙන්න මේ විදිහට. button color එකත් ඕව color එක මම පොඩක් light කරගන්නවා. දැන් තියෙන්නේ දෙකම dark color එකකින් මම light කරගන්නවා ඕව color එක. මේ විදිහට මම color එකක් select කරගන්නවා. ඊට පස්සේ publish කියන එක click කරනවා. ඊට පස්සේ දැන් header එක මම color එකක් set කරගන්න ඕනේ. මම මෙතන main row එකට ගිහිල්ලා color එක අර මම දාගත් color එක select කරගන්නවා මෙන්න මේ විදිහට. දැන් හරියන්නේ black නෙමෙයි red color එක. ඒක මම red color එක use කරනවා. ඊට පස්සේ ඒකේ top row background එකකට red color එකම use කරනවා. නිකන් දාලා බලනවා මෙතන black එක set කරලා set වෙන්නේ නැහැ ඉතින්. දෙන්න මම red color එකම ආයෙ use කරගන්නවා. මේ විදිහට දැන් perfect එකට colors match වුණා. එතකොට දැන් මේක static header එකක් කියන්නේ අපිට මේ website එක scroll කරනකොට මේ පේන මේ logo එකයි එතන menu bar එකයි අපිට static විදිහට තියෙනවා. මේ වෙනසක් වෙන්නේ නැතුව. ඊට පස්සේ මට එක දෙයක් අමතකුණා මේකට maintenance මේ page එක on කරගන්න. මොකද අපි website එකක් හදද්දී ඒකට users ලෙන්න පුළුවන්. සමහරකට අපි කොහේ publish කරලා තියෙනවා නම් ඒකෙන් social media හරි users ලා එන්න පුළුවන්. ඉතින් ඒක අපි හදනකොට website එක හදනකොට users ලාවත් අපි මේක හදන එකක් කියලා පේනවා. ඉතින් ඒක නැති කරගන්න මම මේ වගේ මෙන්න මේ වගේ maintenance plugin එක මේ add කරගන්නවා. එතකොට maintenance plugins එක activate කරපු ගමන් ඔයාගේ website එකට කවුරු ආවොත් එහෙම එයාට පේන්නේ maintenance page එකක් විතරයි. මම ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නන්නම් මේක activate කරාට පස්සේ කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතන අපි install කරපු plugin එක activate වෙලා තියෙන්නේ. ඒතර preview එක මම ඔයාලට පෙන්නන්න වෙනම browser එකකින් open කරලා මේ domain එක අරගෙන මේ domain එක copy කරගන්නවා. ඊට පස්සේ වෙන browser එක මම open කරගෙන ඒකෙන් ගිහිල්ලා පෙන්නන්නම්
ඒ වෙබ්සයිට් එකට. එතකොට දැන් අපි ඉන්ස්ටෝල් කරපු ප්ලගින් එක ඇක්ටිවේට් වෙලා තින්නේ මේන්ටෙනන්ස් mode is on කියලා මේ ඔයාගේ යූසර්ට පෙන්නනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා වෙබ්සයිට් එකක් හදනවා නම් ක්ලයන්ට් කෙනෙක් හදනවා නම් නැත්නම් Five එකේ හරි මොකක් හරි වෙබ්සයිට් එකක් ඔයා හදනවා නම් අනිවාර්යෙන් මේන්ටෙනන්ස් ප්ලගින් එක මුලින්ම ඉන්ස්ටෝල් කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ වෙබ්සයිට් එක ක්ලික් කරන පාර්ට් එක. ඊට සමග දැන් මෙතන සර්ච් බාර් එකට සර්ච් අයිකන් එකට කලර් එකක් සෙට් කරගන්න අතර පේන්නේ නැහැ. මේකට මම මෙන්න මේ විදිහට මෙතන සර්ච් කලර් එක වයිට් දාලා ඕව කලර් එක නිකන් ඇෂ් වගේ දානවා. මෙන්න මේ වගේ ලයිට් ඇෂ් එකක් දානවා. ඊට පස්සේ මේකට දැන් මේ වටේට දාන්න ඕනේ බෝඩ් එකක්. බෝඩ් එකත් මෙන්න මේ විදිහට සෙට් කරගන්නවා. ඊට අපි පොඩ්ඩක් ලොකු කරගන්නත් ඕනේ. මේ විදිහට සර්ච් පැඩින් වලට ගිහලා පැඩින්ස් টপ රයිට් බොටම් ලෙෆ්ට් දීලා මම මේක වෙනස් කරගන්න මෙන්න මේ විදිහට. ඔයාලට සෙට් වෙන විදිහට මේක චේන්ජ් කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන මට ඕන විදිහට මම මේ හදාගෙන යන්නේ මෙන්න මේ විදිහට චේන්ජ් කරගෙන. ඊට පස්සේ ඔයාලට මේ සෝෂල් මීඩියා බට්ස් වල කලර්ස් චේන්ජ් කරගන්න ඕන නම් ඒකේ බ්‍රෑන්ඩ් කලර්ස් යූස් කරන්න ඕන නම් මේ විදිහට මෙන්න මේ ක්ලික් කරලා මේ ඔයාලට කලර් චේන්ජ් කරන්න පුළුවන් ඩිසයිනින් වලට ගිහිල්ලා පල්ලෙහාට එනකොට තියෙනවා කලර්ස්. උතන පල්ලෙහා තියෙනවා බ්‍රෑන්ඩ් කලර්ස් වලින් අපිට චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන මෙන්න මේ විදිහට yes දුන්නොත් එහෙම Facebook එකේ පාට මේ Instagram එකේ පාට වලින් බටන් චේන්ජ් වෙනවා. එහෙම නැත්නම් අපිට වෙන කලර් එකක් යූස් කරන්න පුළුවන්. මම දැනට white වගේ තියන්න තමයි කල්පනා කරන්නේ. ඉතින් මම ඒක නෝ කරනවා. ඊට පස්සේ මම හෝම් පේජ් එක බ්ලොග් පේජ් එකක් විතර ඩිසයින් කරන්න යන්නේ. ඒකට මට ප්ලගින් එකක් ඕන වෙනවා. මම දැන් ඒක ඉන්ස්ටෝල් කරගන්නවා ප්ලගින්ස් වලට ගිහලා. අපිට post grid කියලා ප්ලගින් එකක් තියෙනවා. post අර grid විදිහට වැටෙන්න ඕනේ. ඉතින් ඒකට මම ඉන්ස්ටෝල් කරනවා මෙන්න මේ විදිහට add plugin වලට ගිහලා post grid කියලා මම ටයිප් කරගන්න. post grid කියලා ස්පේස් එකක් තියලා grid කියලා ටයිප් කරගන්න. ඒතර ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මේ ප්ලගින් එක තමයි අපි දාන්න ඕනේ. ඒක ඉන්ස්ටෝල් කරනවා. ඊට පස්සේ ඇක්ටිවේට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඇක්ටිවේට් කරලා පස්සේ pages වලට ගිහිල්ලා home page එක edit කරගන්නවා. දැනට home page එකේ තියෙන content ඔක්කොම අයින් කරලා ඉවරලා මම අලුතෙන්ම ඩිසයින් කරන්න යන්නේ. ඉතින් මෙතනින් home page වලට ගිහිල්ලා edit with Elementor කියලා තියලා එතකොට උනන පස්සේ මෙන්න විදිහට එලිමන්ට් එකකින් page එක open වෙනවා. දැන් තියෙන content මේ තියෙන්නේ. මම ඉතින් මට මේව වැඩක් නැහැ. මට ඕනේ post grid විදිහට දාගන්න. ඉතින් මම මේ ඔක්කොම මෙන්න මේ විදිහට delete කරලා දානවා. ඊට පස්සේ මම අලුතෙන් මෙතනට content එකක් දාගන්නවා. මෙතන මේ plus button එක ගිහම content type එකක් එනවා containers. මම මෙතන මෙන්න මේ ඩිසයින් එක තමයි හදාගන්න ඕනේ. ඉතින් ඒක හදාගන්න පුළුවන් ඉන්න මම ඉස්සෙල්ලාම කන්ටේනර් එකක් දාගෙන ඒකට PostGrid plugin එකේ තියෙන මේ predefined design එකක් දාගන්නවා. මෙන්න මේ විදිහට බලන් ඉන්න. අර බලන්න මෙන්න විදිහට කරන්න පුළුවන්. මේක මම padding පොඩ්ඩක් change කරගන්නවා. top එකටයි bottom එකටයි. මේකේ තියෙන විදිහට ඊට පස්සේ මට ඕන වෙනවා දාගන්න ටෙක්ස්ට් එක ටෙක්ස්ට් හෙඩ් එකක් මෙන්න මේ හෙඩින් කියන එක මම drag and drop කරනවා. ඊට පස්සේ ඒකේ ටෙක්ස්ට් එක change කරගන්නවා. මෙන්න මෙතන most popular කියලා මේක change කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ domain එකේ නම ඉස්සරහට දෙනවා. site එක නම. ඊට පස්සේ ඒකේ size අපි style වලට කියලා size එක වෙනස් කරගන්න පුළුවන්. මේක ලොකු වැඩි. මම මේක සාමාන්‍ය size එකට ලොකු කරගන්න පොඩි කරගන්න ඕනේ. ඉතින් මම size styles වලට ගිහලා style වලින් මැදට කරලා ඊට පස්සේ typography වලින් size එක මෙන්න විදිහට අඩු කර වැඩි කරගන්නවා. අඩ ඕන විදිහට මේක අඩු වැඩි කරගන්න. එකම style එකක් use කරන්න මේ header heading වලට. මොකද නැත්නම් එක size තිබ්බොත් කතයි. දැන් මේ විදිහට මම එකම
එකම ස්ටයිල් එක තමයි යූස් කරන්නේ මේ බ්ලොග් පෝස්ට් කැටගරි ටිකටම. මේ වෙනස් කරගත්තට පස්සේ මම මෙතන ග්‍රිඩ් එකක් දාගන්නවා අර ප්ලගින් එකේ තියෙන ෆ්‍රී ග්‍රිඩ් එක. මෙන්න මේ විදිහට මේ වාට ෆ්‍රී ග්‍රිඩ් එකෙන් හම්බෙන ඩිසයින් තමයි මේ තියෙන්නේ. මේකෙන් වාට කස්ටමයිස් කරගන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. මට මේ සෙක්ෂන් එකේ පේන්න ඕනේ පෝස්ට් 3ක් විතරයි. ඉතින් මම මේ විදිහට මේක සෙටින්ග්ස් චේන්ජ් කරගන්නවා. මෙන්න මේ විදිහට. ඔයාලට මෙතන කොලම් කීයක් එන්න ඕන කියන එක සිලෙක්ට් කරගන්න චේන්ජ් කරගන්න පුළුවන්. මට 3ක් එන්න ඕනේ. පෝස්ට් 3ක් තමයි කොලම් 3ක් කියන්නේ. පෝස්ට් 3ක් තමයි පෙන්නන්නේ. එතකොට පෝස්ට් 3ක් පෙන්නනවා. ඊට පස්සේ ලෝඩ් වෙන්න ඕනේ පෝස්ට් ප්‍රමාණයත් අපිට දෙන්න පුළුවන්. ඒකත් මම මෙතන දෙනවා ලිමිට් එකක් 3යි කියලා. එතකොට මට මේකේ සෙක්ෂන් හෙඩර් එකක් ඕනේ නැහැ. නිකන් අයින් කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ ටෙක්ස්ට් උත් වැඩි මේකේ මේ කන්ටෙන්ට් පේන එක වැඩි ඒක අඩු කරගන්නත් ඕනේ. ඊට මෙතන මේ රවුන්ඩ් කරගන්නත් ඕනේ කෝනර්ස්. මේ විදිහට රීඩ් මෝ බටන් එක අයින් කරගන්නවා. ඒ විදිහට වඩා මේ ග්‍රිඩ් එක වඩා ඕනේ කස්ටමයිස් කරගන්න මෙතන පුළුවන්. දැන් මෙන්න මේ විදිහට තමයි ඒක කරන්න අපිට කරන්න පුළුවන් මේ විදිහටම. දැන් මේ කැරක්ටර්ස් ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. දැන් වර්ඩ් කවුන්ට් එක දුන්න ගමන් මේ විදිහට අඩු කරන්න පුළුවන්. ඕන නැත්නම් ඔයාලට ඒක අයින් කරලා දාන්න පුළුවන්. ඒවට මෙහෙම පොඩක් අර දීපොත් තමයි හොඳ. ඉතින් මං ඉඳලා නිකන් 15ක් 20ක් වගේ කැරක්ටර්ස් ප්‍රමාණයක් පේන්න සෙට් කරගන්න මේ විදිහට. ඊට පස්සේ මං කිව්වා වගේ දෙපැත්ත රවුන්ඩ් කරගන්න ඕනේ. ඒකට මේ කාඩ්බෝඩ් රවුන්ඩ් රේඩියස් කියන එක යූස් කරගන්නවා. 15ක් වැඩි නම් ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. 20ද 30ද ඒක අදාළ නැහැ. ඔයාලට ඩිසයින් එකට සෙට් වෙන විදිහට හදාගන්න පුළුවන්. මම මේ විදිහට හදාගන්නවා. ඊට පස්සේ මෙතන මම අර කිව්වා වගේ ලිමිට් එකක් දෙනවා. මට පෝස්ට් 3යි ලෝඩ් වෙන්න ඕනේ. එතකොට පෝස්ට් 3යි තමයි මේ සෙක්ෂන් එකේ ලෝඩ් වෙන්නේ. දැන් මට තව සෙක්ෂන් හදාගන්න ඕනේ. ඕනම් මේකෙම කොපි එක කරගෙන අපිට හදාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ලේටස්ට් ආටිකල් ඊට පස්සේ තව මොනවාරි කැටගරි තියෙනවා නම් ඒ විදිහට ඔයාලට මේක හදාගන්න පුළුවන්. මේ ඩිසයින් එක දැන් මේ හදාගත්ත එකක් හදාගත්තනේ. එතකොට ඒකම කොපි කර කර පේස්ට් කරගෙන යන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න ඕනේ මෙතන තව එකක් මේ විදිහට හදාගන්නවා. දැන් අරගෙන කොපි එක කරන්න අපිට පුළුවන්. දැන් අර මම කරන්නේ මෙතන රූල්ස් දානවා. අර රූල් දෙකක් තිබ්බනේ. ඒ වගේ රූල් දෙකක් මෙතන දාලා එතන ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. ඔයාලට ඕන විදිහට මේ WordPress එකේ ඩිසයින් කරගන්න පුළුවන්. මොනතරම් වීඩියෝස් තියෙනවා. මම මේ හදන්නේ ඔයාලට මාසෙට ඉන්කම් එකක් ගන්න පුළුවන් ගෙද සිම්පල් බ්ලොග් එකක් කොහොමද හදන්නේ කියලා WordPress වලින්. ඔයා මේකට AdSense හරි නැත්නම් Xterra හරි මේ වගේ network කරා ඔයාලට මුදල් උපයන්නත් පුළුවන් මේ සයිට් එකේ. ඉතින් මම මේක කරගන්න ඔයාලට වෙබ්සයිට් එකක් හදන්න තමයි මේකේ මම කියලා දෙන්නේ. මේ විදිහට මට මේ චේන්ජස් ඕන විදිහට කරගන්න පුළුවන්. ටෙක්ස්ට් වල ඊට පස්සේ සෙක්ෂන් වල විතර මම දැන් මේ හදාගත්ත ලේඅවුට් ග්‍රිඩ් එක මේකට දානවා. කොපි කරා ඊට පස්සේ පේස්ට් කරන් තියෙනවා. ඒතර ඩිසයින් එක අපි හදුවා ඩිසයින් එක මෙතෙන්ට කොපි පේස්ට් වෙනවා. ඊට
ඊට පස්සේ ඒකට ඔයාලා කැටගරි එකක් සිලෙක්ට් කරන්න ඕන නම් එමය නැත්නම් මෙතන ලේටස්ට් බ්ලොග් ටික ලෝඩ් වෙන්න ඕන නම් මේ කැටගරි එකක් සිලෙක්ට් කරන්න අර එන අලුතින් දාන ඒවා ඔක්කොම ඉන්න ලෝඩ් වෙනවා. ඒකට දැන් ඕනේ සාමාන්‍යයෙන් පෝස්ට් 6ක් විතර ලෝඩ් වෙන්න. ඉතින් මතර ලිමිට් එක අඩු කරලා ලිමිට් එක වැඩි කරනවා. ඒ තියෙන ඩිෆෝල්ට් ලෝඩ් වෙන ඕන ප්‍රමාණයටම ලෝඩ් වෙන්න. සාමාන්‍යයෙන් 6ක් විතර දැම්මත් ඇති. ගොඩක් දැම්මොත් එහෙම අර ටික වැඩිත් වෙනවා. බටන් එක අයින් කරලා දාන්න පුළුවන්. මම දානවා මේ විතර 3ක් හෝ 6ක් කියලා. 6 තමයි හොඳ වෙන්නේ. මොකද අපිට ටිකක් පෙන්වන්නත් ඕනේ. ඊට පස්සේ අර තියෙන තව තියෙනවා කියලා පෙන්වන්න පේජිනේෂන් එකක් දෙන්නත් ඕනේ. මෙන්න මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ 1 2 3 4 කියලා පෝස්ට් අර දැනට ලේටස්ට්ම ටික ඉස්සරහට එල්ල අනිත් ටික පිටවස්සට තියෙන්න මේ මෙතන පේජිනේෂන් එකක් දෙන්න ඕනේ. එතකොට මම ඒකත් මෙතන පේජිනේෂන් ඔන් කරගත්තාම පේජිනේෂන් පාර්ට් එකත් මේකේ පෙන්වන්න පුළුවන් මේ ග්‍රිඩ් එකේම. ඊට පස්සේ මම තව මේකෙම කොපියක් දාගෙන මම තව වෙනම කැටගරි එකක් මෙතෙන්ට ලෝඩ් කරන්න තමයි හිතාන්නේ. ඒකට මම පෝස්ට් 3ක් වගේ ලෝඩ් වෙන්න දානවා. මෙන්න මේ තියෙන විදිහට සෙක්ෂන් ටික මම හදාන්න යන්නේ. ඒතකොට මට මෙතෙන්ට ඕන වෙනවා මෙන්න මේ AI voice tools කියන බ්ලොග්ස් විතරක් ඒකට ඒ සෙක්ෂන් එක ලෝඩ් කරන්න. ඉතින් ඒකට කැටගරි එකක් මම හදා ගන්නවා. එතන ගිහලා AI voice tool කියලා. එතකොට අපි බ්ලොග් එකක් ඇඩ් කරද්දී මෙතන කැටගරි එක දුන්න ගමන් එතෙන්ට ලෝඩ් වෙනවා. අපි හදාගත්ත සෙක්ෂන් එකට ඒ කැටගරි එකට අදාළ පෝස්ට් එකක් ගන්න. දැන් ඔයාලට මේකේ view එක බලන්න පුළුවන්. මම දැනට හදාගෙන තියෙන මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මොබයිල් view එකත් බලා ගන්න පුළුවන්. ඒත් මොබයිල් view එකත් අවුලක් නැහැ. මොබයිල් රෙස්පොන්සිව් වෙලා තියෙන්නේ. ඕනනම් ඒ පස්සේ රෙස්පොන්සිව් කරන්න පුළුවන්. රෙස්පොන්සිව් නැත්තම් හදාගෙන යනකොටම ඔයාලට බලවුවා නම් ඒක රෙස්පොන්සිව් නැත්තම් රෙස්පොන්සිව් කරගෙන යන්න ලේසියි. නැත්තම් තව වෙලාවක් යනවා ඒකට. ඊට පස්සේ මෙතන මම සෙක්ෂන් එකට මේකේ පෝස්ට් සෙක්ෂන් එකකින් ගන්නවා ටොපික් එකක්. සෙක්ෂන් එක AI කම්පැක්ටිං කියලා සෙක්ෂන් එකක් දෙන්න දානවා. ඒතර ඒ ගැන කැටගරියක් හදාගෙන මේ ඒ පෝස්ට් එක විතරක් මෙතන මේ සෙක්ෂන් එකට ලෝඩ් වෙන්න ඕනේ. ඒකට මේ විදිහට කැටගරියක් ඇඩ් කරගන්න ඕනේ ආයෙත්. ඊට පස්සේ මේ කැටගරි එක මෙතන ෆිල්ටර් කරන්න ඕනේ මේ සෙක්ෂන් එක විතරක් ලෝඩ් වෙන්න. by category කින්තනි ෆිල් කරගන්න පුළුවන් ආට. ඒ විදිහට වගේ ඇඩ් කරන සෙක්ෂන් වලට දාලා කැටගරිස් ටික ෆිල්ටර් කරලා ඒ කැටගරියට ඒ ෆිල්ටර් එක විතරක් යූස් කරන්න පුළුවන්. එතකොට ඒකට අදාළ බ්ලොග්ස් විතරයි ලෝඩ් වෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ තව මේකට තව මට ඕන වෙනවා දාගන්න තව සෙක්ෂන් එකක්. ඊට කලින් අපි මේක බලමු දැන් කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට තමයි අන්තිමේ මේ හදපු ටික පෙන්වන්නේ. ඊට පස්සේ දැන් මම මෙනුස් චේන්ජ් කරගන්නවා. මෙතන තියෙන මෙනුස් නෙමෙයි මට ඇත්තට මෙනුස් ඕනේ තව වෙනස් මෙනු ටිකක්. කියන්නේ බ්ලොග් ටිකයි හෝම් පේජ් එකයි තුරු බ්ලොග් ටිකයි මට ලෝඩ් කරගන්න ඕනේ. මම මෙතන ඩිෆෝල්ට් අර අපි ඉන්ස්ටෝල් තීම් එකෙන් තියෙන ටික තියෙන්නේ මම ඒක චේන්ජ් කරගන්නවා මෙනු මේන් බ්ලොග් මෙනු කියලා. ඊට මේ තියෙන ටික අයින් කරගෙන අපේ කැටගරි ටික දෙන්න මම ඇඩ් කරනවා මෙන්න මේ විදිහට. කැටගරි කියලා දාලා බ්ලොග් කැටගරි කියලා දාලා ඒ යටතේ මම මේ අපේ කැටගරි ටික ඇඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට මෙනු එකට කැටගරි ටික ඇඩ් කරන්න පුළුවන්. ඊටසේ මේකේ අපි products and tools ඉස්සරහට කරන්න හිතා ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒකත් මම වෙනම ඇඩ් කරනවා. දැනට ඒකට නම් page හදන්නේ නැහැ. දැනට ඒක නැතුව මේක මේ ටික විතරක් හදනවා. primary and mobile කියලා දෙක select කරලා මේක save menu දෙනවා. ඒතකොට mobile එකෙත් මේ menu එක තමයි වෙන්නන්නේ.
විදිහට චේන්ජ් වෙනවා. ඊට පස්සේ මම මේ දැනට හදාගත්ත කැටගරි එක ඇඩ් කරනවා බ්ලොග් කැටගරි කියන සෙක්ෂන් එකට. ඒතර ඒක යටතේ මේ ලෝඩ් වෙනවා කැටගරි ටික. මෙන්න මේ විදිහට. මට පේජ් එක ඇතුළට ගියාට පස්සේ මේ ඩිසයින් එක වෙන්න මේ විදිහට වෙන්න ඕනේ. මෙන්න මේ වගේ නිකන් මම ඒකත් වෙනස් කරගන්නවා. දැනට තියෙන මෙන්න මේක මගේ. ඉතින් අර විදිහට පේජ් එක ඇතුළට ගියාම මේ පේජ් එක කියන්නේ බ්ලොග් එක ඇතුළට ගියාම ඩිසයින් එකත් අපිට චේන්ජ් කරන්න පුළුවන්. Cadence plugin theme එකෙන්. ඊට කලින් මම බ්ලොග්ස් ටික ඇඩ් කරගන්න ඉන්නම්. එතකොට lazy page එකට data තියෙද්දි දැනට ඕන නැති pages ටික මම ඉස්සෙල්ලාම delete කරන්න. මොකද අපි අර theme එක ඉන්ස්ටෝල් කරද්දී අපිට මේ theme එකට දාලා වෙන pages නේ වැටුනේ. ඒතකොට ඒවා මට වැඩක් නැහැ. මට ඕන ටික විතරක් මම දැන් හදාගෙන තින්නේ. ඉතින් ඒකට ඕන ටික විතරක් මම තියාගෙන අනිත් ටික delete කරලා දානවා. එතනත් sample post අපි theme එක ඉන්ස්ටෝල් කරද්දී අපිට තියෙනවා. ඉතින් මම පස්සේ ටික delete කරනවා. දැනට අර data fill වෙන්න ඕන ඉඳලා design එකේ පේන්න ඕන ඉඳලා ඒ ටික තියාගෙන මට මේ මගේ තියෙන බ්ලොග් ටික මම ඇඩ් කරලා දාගන්න දැන්. මම මේක පොඩ්ඩක් පාස්පෝර්ට් කරනවා බ්ලොග් ටික ඇඩ් කරගන්න එක. මොකද එතන ගොඩක් වෙලාවක් යන හින්දා. මේ විදිහට ඔයාලට H1, H2, H3 ඒ වගේ ටැග්ස් හරියටම දාලා මේ SEO friendly විදිහට content එක ඇඩ් කරන්න පුළුවන් images දාලා මම එතන මෙන්න මේ ඇඩ් කරන යනවා ඉන්නකන්ට. නැත්නම් තවත් වීඩියෝ එක දිග වෙන හින්දා ඔයාලට images set කරන්න පුළුවන්. මේ post එකේ පේන්න මෙන්න මේ විදිහට post image එක. එතකොට අපි බලමු කොහොමද පෙන්වන්නේ කියලා. මම පෙන්වන්න enter එක. මේ විදිහට post image එකත් එක්ක ඔයාගේ අලුත් හදපු blog එක blog post එක පෙන්වනවා මෙන්න මේ විදිහට. එතකොට AI voice tool කියන කැටගරි එකට තමයි දාලා ඉන්නේ. එතකොට ඒකෙන් විතරක් filter කරලා පේනවා latest blog වල පෙන්වනවා. මේ විදිහට ඔයාලට change කරන්න පුළුවන් අලුත් තියෙන blog ඇඩ් කරන්න පුළුවන්. මම තියෙන ටික මගේ ඇඩ් කරන යනවා මේ විදිහට කරන්න. ඒක මම ඇඩ් කරනවා content ටික. වත් මුලින්ම කොහොමත් බ්ලොග්ස් 15ක් 20ක් විතර හදාගෙන ඉවරලා ඒක chat GPT හරි මොකක් හරි AI tool එකක් use කරලා හදන්න. හැබැයි හදුවට ඒක මේ human writing විදිහට මේ edit කරා විදිහට ඒක check කරගෙන හදාගන්න. මේ විදිහට මම අනිත් බ්ලොග් එකත් මම ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මට ඕනේ අර post එක මම ඉස්සලා පෙන්නවා වගේ ඉස්සලා site එකේ තිබ්බා වගේ මේ post එක ඇතුළට ගියට පස්සේ design එක page එකේ design එක මට change කරගන්න ඕනේ. ඉතින් ඒකට මෙතන appearance වලින් customization වලට ගිහිල්ලා ඊට පස්සේ post and page layout වලට ගිහිල්ලා page layout එක වෙනස් කරන්න පුළුවන්. single post layout කියන්නේ ඔන්න ඕක තමයි. ඔය අපිට change කරගන්න ඕනේ post එක තුල ගියාට පස්සේ design එක. ඉතින් ඔයාලට කැමති විදිහට මෙතන design එක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට option තියෙනවා. මම මට ඕන විදිහට මේක ඩිසයින් කරගන්නවා මෙන්න මේ විදිහට. ඔයාලට මේවා දදා බලන්න පුළුවන් කොහොමද චේන්ජ් වෙන්නේ කියලා. ඒතර ඔයාලට හොඳ විදිහක් සෙට් වෙයි. එතන related post ප්‍රමාණය දෙන්න පුළුවන්. මම දෙන 3ක් විතර. එතකොට related post ටික ආවොත් එහෙම එතන තිබ්බොත් එහෙම ඒවත් පේනවා මෙතන. ඔයාගෙන රීඩරට රීඩ් කරන්න කියලා. ඔයාලට ඕන විදිහට කලර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. header එකේ මේ ටයිටල් එක චේන්ජ් කරගන්න පුළුවන් size එක. මෙන්න මේ විදිහට. ඒ හැම දෙයක්ම මෙතන කරගන්න පුළුවන්. ඔයාලට
ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. බ්ලොග් පෝස්ට් පේජ් එක ෆන් එක මම වෙනස් කරගන්න. ඒතකොට මෙන්න මේ පල්ලෙහා තියෙන එක වෙනස් කරගන්න පුළුවන් අපිට. ඉන්ට්‍රොඩක්ෂන් කියන එකේ සයිස් එක H2 H1 කියන වගේ අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ ඉන්ට්‍රොඩක්ෂන් කියන එකේ ඒතකොට අනිත් ඉතින් තියෙන H2 ටැග් වල සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ෆොන්ට් ස්ටයිල් එකත් වෙනස් කරන්න පුළුවන් ඕන නම් මම දැනට ෆොන්ට් ස්ටයිල් එක මේකම තියෙනවා. පොඩ්ඩක් ඔන්න මම වැඩි කරගන්න පුළුවන් මේක. අයම හෙඩර්ස් අයම පේජ් ලේඅවුට් වල ගිහිල්ලා මේකේ සයිස් එක තව චුට්ටක් වැඩි කරගන්න විදිහට වැඩි කරගන්නවා. ඊට පස්සේ මේක left එකට තමයි දාන්න ඕනේ. මොකද right එක පැත්තෙන් latest post කියලා වෙනම side bar එකක් එන්නත් ඕනේ. ඒකත් අපි වෙනස් කරගමු ඉස්සරහට. ඔයාලට මේ විදිහට කලර් චේන්ජ් කරගන්න පුළුවන්. ඒවට මෙතන සෙට් වෙන්න නම් මේ වගේ විදිහට වෙනස් කරලා පුළුවන්. ඒතර සයිට් එකට දැන් මෙන්න මේක දැම්මොත් දෙන්න දුපාර සෙට් වෙනවා. ඒතකොට අර පෝස්ට් ඉමේජ් එක තියෙනවා. ඒක මෙන්න මේ විදිහට අපිට ෆීචර් ඉමේජ් එක එනේබල් කරගන්න පුළුවන්. ඊට පස්සේ යටින් පෙන්නන්න වගේ මේ විදිහට පෙන්නවා උඩින්. ඔබේ පෝස්ට් එක පෙන්නවා. තුනක් නැත්තම් ලයික් යටින් දාගන්න පුළුවන්. ටයිටල් එක උඩින් මේ ඉමේජ් එක මැදින් ඊට පස්සේ කන්ටෙන්ට් එක පල්ලෙහා. මේ විදිහත් හොඳයි. ඔයාලට ඕන විදිහට චේන්ජ් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මට දැන් මේක left එකට සෙට් වෙන්න ඕනේ. right එකෙන් අර මම කිව්වා වගේ latest post දාන්න ඕනේ. ඉතින් මේක තමයි මට සෙට් වෙන layout එක. මම මේක මෙන්න මේ විදිහට චේන්ජ් කරගන්නවා. ඊට පස්සේ publish කරගන්නවා. ඊට පස්සේ දැන් මට site එකට අර මම කිව්වා වගේ එන්න ඕනේ. widget ටික මම widgets වලට ගිහලා ඉතින් side bar එක customize කරගන්නවා. මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ latest article කියලා වැටලා article 5ක් වැටෙන්නත් ඕනේ. ඒක මම මෙතනින් මෙන්න මේ විදිහට ඩිසයින් කරගන්නවා. වත් කරගන්න පුළුවන්. ඉතින් header එකක් දාගෙන ඒකට latest article කියලා text එක දාලා ඒකේ size එක පොඩ්ඩක් අඩු කරලා ඒකට board එකක් දාලා වටේට අර තිබ්බා වගේම ඊට තමයි දාන්න හිතන්නේ විදිහට වාට ඕන විදිහට ඒක වෙනස් කරගන්න. මෙහෙම side bar එකක් ඕන නැත්නම් ඔයාලට side bar එක නැතුව යන්නත් පුළුවන්. මොකද ads එහෙම ඉස්සරහට අපි මේ site එකට දානවා නම් අනිවාර්යෙන් side bar එක තියෙන හොඳයි. මොකද post වලට ගියපහම site එකෙන් ad එකක් දාලා ඊට පස්සේ post මැදින් ඇඩ් දාලා අපිට දාන්න පුළුවන්. ඉතින් ඉන්න සයිට් බාර් එකක් අනිවාර්යෙන් තියෙනක ගොඩක්ම හොඳයි. මේ ඉස්සරහට මේ සයිට් එකක් කරහා හොඳ ලොකෙන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ප්‍රීමියම් තීම් එකක් දැම්මත් ගොඩක් වෙලාවට ඒ කට්ටියත් ඒක රෙකමන්ඩ් කරලා ඒක හදලම තියෙනවා සයිට් බාර් එකෙන් ඇඩ් දාන්න. ඉතින් අපි මේකටත් අපි එහෙම දාලා අදාන යන්න පුළුවන්. මේ විදිහට ඔයාලට දතා ටෙස්ට් කර බලන්න පුළුවන්. ඔයාලට සෙට් විදිහට කස්ටමයිස් කරගෙන යන්න පුළුවන්. සයිස් එක අඩු කරන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක. මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. බෝඩ් දාන්න පුළුවන්.
ටයිල් එක වෙනස් කරන්න පුළුවන් මේ විදිහට. ෆොන්ට් එකේ weight එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි මට ඕනේ. ඉතින් මේ විදිහටම අපි හදාගන්න try එකක් දෙමු. පැඩින් දෙන්න පුළුවන්. ඊට බෝඩර් රේඩියස් හදාගන්න පුළුවන් මේ විදිහට. පාලක් වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතෙන්ට පල්ලෙහාට දෙන්න ඕනේ පෝස්ට් ටික. අපි ලේටස්ට් පෝස්ට් ටික ලෝඩ් වෙන්න. ඒකට පොඩ්ඩක් ටැග් ගහලා ඉතින් ප්ලස් මාර්ක් එක ක්ලික් කරපුවාම ඩිෆෝල්ට් ජෙට් ලෝඩ් වෙනවා. පල්ලෙහාට ගිහුවාම ඔයාලට හම්බ වෙනවා මෙන්න මෙතන පෝස්ට් කියලා එකක්. මේක දාන්න පුළුවන්. ඔයාලට මේ විදිහට දාපු විජෙට් එකත් ඔයාලට මෙන්න මෙතන චේන්ජ් කරන්න පුළුවන්. බ්ලොක් විජෙට් එක. එතකොට ඒකේ ඉමේජ් ටම්ප්ලේට් සයිස් එක ඊට පස්සේ හෙඩර් එක එන්න ඕනේ දකුණු පැත්තට වම් පැත්තට. ඊට පස්සේ පෝස්ට් එකේ තියෙන ටෙක්ස්ට් මොනවා හරි පෙන්වන්න ඕනද කියන එක ඒ විදිහට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට කරගන්න පුළුවන් අර මම පෙන්නපු සයිට් එකේ තියෙනවා අපිට හදාගන්න පුළුවන්. මේ විදිහට කරගන්න පුළුවන්. ඒතර සිමිලර් පෝස්ට් එකත් අපි ඉතල තුනක් දැම්මා. ඒ වගේ තුනක් ලෝඩ් වෙනවා. ආකාරي page එකත් ඔයාලට වෙනස් කරන්න පුළුවන් වුණා. මේ page එකේ design එකත් ඕන වෙනස් කරන්න පුළුවන්. මම පෙන්නන්නම් ඕන කියලා. ඊට පස්සේ මට ඕනේ ෆොටෝ එක change කරගන්න. දැන් තියෙන එක වෙනුවට මට ෆොටෝ එක change කරගන්න ඕනේ. මම යනවා ආයෙත් customization වලට. ඊට පස්සේ මෙතනින් යනවා photos වලට. ඒතර ෆොටෝ එකට පල්ලෙහාට මෙහෙම ස්ක්‍රෝල් කරන්න ගියාම මෙන්න මේ වගේ design එකක් තමයි තියෙන්නේ. ඉතින් මට මේ ටික change කරගන්න ඕනේ. කොපිරයිට් කියන එක මට මෙතන ෆ්‍රී කියන එක ඔක්කොම අයින් කරගෙන එතන මට මගේ සයිට් එකේ නම දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔන්න ඔය ටික වෙනස් කරගන්න ඕනේ. එතන අර ෆ්‍රී තීම් එකෙන් ආපු ටික තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික චේන්ජ් කරගන්න ඕනේ මට. මෙන්න මේ විදිහට මම මගේ විදිහට මේක චේන්ජ් කරගන්නවා. පොඩි about කැලලක් එතෙන්ට දාගන්නවා. ඔයාලට ChatGPT use කරලා ලියා ගන්න පුළුවන්. මම ලියාගත්ත පොඩ්ඩක් එතෙන්ට copy paste කරගන්න. එතන paste කරගන්නවා මම හදාගත්ත එක ChatGPT හරහා මේ විදිහට. ඊට පස්සේ මෙතන ඔෆිස් කියන එක අපිට ඕනේ නැහැ. මෙතන අපිට ලින්ක්ස් දැම්ම නම් හරි අපි මෙනු බාර් එකේ තියෙන. මම ඒකට මෙතන මෙනු බාර් එක දාගන්නවා. මෙතන මම නැවිගේෂන් මෙනු එක මෙහෙම
මම සිලෙක්ට් කරගන්නවා මම හදාගත්ත ප්‍රයිමරි මෙනු එකම. අපි මේ විදිහට දාලා රිෆ්‍රෙෂ් කරලා පස්සේ මෙනු එක තමයි පෙන්නන්නේ. දාගත්ත ටික quick links එක තමයි මම ඊට දාගත්තේ. පස්සේ දැන් මට මෙනු එක අර මෙනු එකේ තියෙන එක ටිකම හරියන්නේ නැහැ. මට මේ ෆොටෝ එකට වෙන ෆොටෝ එකක් දාගන්න ඕනේ ෆොටෝ මෙනු එකක්. ඒකට මම වෙන මෙනු සෙට් එකක් දාගන්නවා. මම ෆොටෝ එකට තියෙන ටික නැතුව මම වෙන ටිකක් ඇඩ් කරගන්නවා. තියෙන ටික ඩිලීට් කරලා මම වෙන ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. ඒකට මම හෝම් එකයි ඊට පස්සේ contact එකයි ඊට පස්සේ term and condition එකයි privacy policy දාන්න ඕනේ. privacy policy page එක නැහැ මේ විදිහ. මම ඒකත් දැන් හදාගන්නම්. privacy policy page එක ඒතර අපිට privacy policy සහ term and condition ටිකත් අපි දාන්න ඕනේ අනිවාර්යෙන් blog site එක ගන්න. ඊට පස්සේ මම privacy policy page එක මේ විදිහට create කරන්න pages වලට ගිහිල්ලා at page වලට ගිහිල්ලා මම අලුතෙන් page එක create කරනවා privacy policy කියලා. එතකොට ඔයාලට privacy policy ටික වෙනම site එකකින් generate කරගන්න පුළුවන්. මේ විදිහට මම දැනට page එක හදාගෙන footer menu එකට add කරගන්න තමයි හදාගන්න page එක. මේ විදිහට මම add කරගන්නවා. ඊට පස්සේ මම get වල ගිහිල්ලා එතන quick links වලට footer දැන් මම හදාගත්ත footer එක දෙනවා. මොකද දැන් තියෙන menu bar එක header menu bar එක. ඉතින් ඒක නැතුව මට දැන් හදාගත්ත footer එක තමයි දෙන්න ඕනේ. මම එතන ඒක change කරගන්න මෙතන quick links වලට ගිහිල්ලා මෙතන select menu bar එක මෙන්න මේ විදිහට හදාගත්ත එක දෙනවා. ඒකත් දැන් මම හදාගත්තා මෙතන load වෙන්නේ. මේ විදිහට තමයි load වෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට ඕන නම් මේ ටික අයින් කරගන්න එතන contact කියලා දාන්න පුළුවන්. contact details ටික ඉතින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට අපිට අපිත් එකතුලා වැඩ කරන්න කියලා අපිට ඊමේල් එක වගේ දීලා එතන එහෙම දෙන්නත් පුළුවන්. guest post අපිට මේක site එකට ගෙන්න ගන්න ඕන නම් අපිට මේ විදිහට මේ අපේ ඊමේල් එක දාලා අපිට ලියන්න කියලා වගේ මෙහෙම එකක් දෙන්න පුළුවන්. ඊමේල් එකක් දෙනවා මෙන්න. ඊට සේව් කරගෙන රිෆ්‍රෙෂ් කරනවා. මෙන්න මේ විදිහට. එතකොට අපිට වෙන්නනවා. ඊට පස්සේ මම අතන ෆැවිකන් එක දාගත්තේ නෑ. මම ෆැවිකන් එක මෙහෙම දාගන්න මෙන්න මේක තමයි මම ලෝගෝ එක යූස් කරන ෆැවිකන් එකට. ෆැවිකන් එක කියන්නේ මෙතන මේ උඩ වාට පේන ඇති උඩම ටැබ් එකේ ලෝගෝ ගෝලයක් තියෙනවා. එතන හිස් තියෙන්නේ. ඒකට මම සෙට් කරනවා අලුතෙන් අයිකන් එකක්. මොනවද බලන්න දැන් මේක මම ඇඩ් කරලා පස්සේ වෙන වැඩේ. මම එතන චේන්ජ් වුණා. මොකද ඔක දැම්ම නැත්තම් වෙන්නේ WordPress ලෝගෝ එක තමයි උතන සමාන කරලා ලෝඩ් වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක නැති කරන්න ඕනේ තමයි අපි අපේ ලෝගෝ එකම තින්න දෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන links වෙනස් කරගන්න social media මම දැනට දෙකක් විතර තියලා අනිත් ටික අයින් කරනවා. ඊට පස්සේ privacy policy මේ pages ටික මෙතන link කරගන්න ඕනේ.
මේ විදිහටම ඒකත් ලින්ක් කරගන්නවා. මේ විදිහට ටයිප් කරගෙන මම ලින්ක් එක ලෝඩ් කරගන්නවා. මේ විදිහටම ඒක කොපි කරගෙන මේක දාගන්න මෙතෙන්ට ලින්ක් කරගන්න. ඒ විදිහට අනිත් පේජ් එකටම මෙතන ලින්ක් කරගන්නවා. මේ එක චේන්ජ් කරගන්නවා ටෙක්ස්ට් එකත් ලින්ක් කරපු ටෙක්ස්ට් එක ක්ලිප් එක අයින් කරගන්නවා. දැන් මේ විදිහේ ප්‍රයිවසි පොලිසි එකයි ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් එකයි දෙකම ලින්ක් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකට කන්ටෙන්ට් දාන්න ඕනේ. ඒකට මම තර්ඩ් පාර්ටි වෙනම වෙබ්සයිට් එකක් යූස් කරනවා ඒව ජෙනරේට් කරගන්න. මේ විදිහට යන්න Google එකට ගිහලා ටයිප් කරන්න privacy policy generator කියලා. ඒකට ඔයාලට වෙන විදිහට ලින්ක් එකක් කරන පළවෙනි ලින්ක් එකෙන් යන්න. මේ විදිහට ඔයාලට privacy policy page එක එනවා. ඊට පස්සේ ඒක website app එක කියලා select කරන්න පුළුවන්. ඔය website select කරලා generate දෙනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ website එකේ URL එක දෙන්න ඕනේ. වෙබ්සයිට් නේම් එක ඊට පස්සේ බිස්නස් ටයිප් එක ඊට පස්සේ කන්ට්‍රි එක ඊට පස්සේ මේක කලෙක්ට් කරගන්න දේවල් ඊමේල් එක කලෙක්ට් කරගන්න ඕනේ ඒක ෆෝන් නම්බර් එක කලෙක්ට් කරගන්න ඕනේ එහෙම ඒ කියන්නේ මේ කන්ටැක්ට් ෆෝම් එකෙන් කලෙක්ට් කරගන්න මෙතෙන්ට දෙන්න ඕනේ. එතකොට ඒ ටිකට අදාළ පොලිසිස් ජෙනරේට් වෙනවා. ඒසාව කන්ටැක්ට් කරගන්න පුළුවන් කොහොමද අහනවා. එතකොට ඊමේල් එකෙන්ද මොකෙන්ද අහනවා. මේ විදිහට කන්ටැක්ට් ෆෝම් එකෙන් දෙන්න පුළුවන්. තියලා next කරන්න. ඊට පස්සේ මෙතන මෙන්න ඒක නෝ දාලා generate දෙන්න. ඊට පස්සේ ඔයාගේ email එක දෙන්න ඕනේ මෙන්න මේක generate වෙන්න. ඊට පස්සේ ඒක send වෙනවා. ඔන්න මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක copy කරගෙන මෙතන edits වලට ගිහිල්ලා editors ගිහිල්ලා edit with Elementor කියන එක හරහා තමයි මේ page එක edit කරගන්නේ. ඊට පස්සේ එතන මේ විදිහට කන්ටෙන්ට් එකක් දාගන්නවා කන්ටේනර් එකක්. ඒකත් අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් සයිස් එක පැඩින් දීලා මේ විදිහට. දැන් මම HTML tag තමයි දාන්නේ HTML කන්ටෙන්ට් එකක්. එහෙනම් HTML code tag එක දාගන්නවා මෙතෙන්ට code component එක මේ විදිහට ඊට පස්සේ මම ඒක paste කරගන්නවා අදලන site එකෙන් මම generate කරගත්ත detail ටික. එතකොට ඔයාගේ privacy policy page එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහටම තමයි term and condition page එකත් අපි generate කරගන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට click කරපුවම දැන් ඔයාලට ඔයාගේ privacy policy page එක බලා ගන්න පුළුවන්. policies set වෙලා ඊට පස්සේ අපි term and condition එක මේ විදිහටම search කරගන්නවා term and condition කියලා.
එතකොට ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් ජෙනරේට් එකකුත් හම් වෙනවා. මේ වගේ මෙන්න මේ වගේ පල්ලෙහා මෙන්න මේ තුන්වෙනි ලින්ක් එක ගිහපුවාම මෙන්න මේ පේජ් එකට යන්න පුළුවන්. සයිට් එකට ඒකෙත් අර වෙබ්ද ඇප්ද කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. මම වෙබ් ක්ලික් කරලා ජෙනරේට් කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනත් අර වගේම අර අපි කලින් කරා වගේම වෙබ්සයිට් එකේ ලින්ක් එක ඊට පස්සේ වෙබ්සයිට් නේම් එක අන්න ඒ වගේ ඩීටේල්ස් ටිකක් අහනවා. ඒ ඩීටේල්ස් ටික මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ බිස්නස් ටයිප් එක ඒ වගේම ලොකේෂන් එක ඊළඟ ඊට පස්සේ මෙන්න මේ කන්ඩිෂන් ටික නෝ දීදී යන්න ඔක්කොටම. මොකද yes දුන්නොත් එහෙම සල්ලි ගන්නවා. ඉතින් මේක අපිට ඇත්තටම ගොඩක්ම නෝ දෙන්න පුළුවන් ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. දැන් නෝ දෙන්න. ඊට පස්සේ ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් කොහොමද අහනවා. මම දෙනවා වෙබ්සයිට් එකකින් කියලා. එතකොට ඔයා වෙබ්සයිට් එකේ URL එක කන්ටැක්ට් ෆෝම් එක දෙන්න. මේ විදිහට එක ජෙනරේට් වෙනවා. ඊට පස්සේ අර විදිහම තමයි අපි මොනවාද ප්‍රයිවසි පොලිසි පේජ් එක හදාගත්ත විදිහම තමයි edit එලිමන්ට් එක දීලා ඊට පස්සේ කන්ටේන් එකක් දාලා ඊට පස්සේ HTML කම්පෝනන්ට් එක දාලා දෙන්න අපි අර කොපි කරගත්ත එක පේස්ට් කරනවා තියෙනවා. පේස් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන H1 tag එක අයින් කරගන්නවා. මොකද මම header එකක් තියෙනවා මට. එහෙනම් මේකෙන් තමයි header එකක් ඕනේ. title එකක්, edit title එක. ඊට මෙතනත් එක ටික link එකක් වටන කොටසක් තියෙනවා. මම ඒක අයින් කරගන්නවා. ඊට publish දෙනවා. ඒතර ඔයාලා මෙන්න මෙතන term and condition page එකත් අන්තිමේදී මේ විදිහට බලන්න පුළුවන්. දැන් ඒ ටික ඔක්කොම හරි. දැන් අපි contact form එක හදා ගන්න ඕනේ. contact page එක. ඒතර mobile view එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට mobile view එකේදී කොහොමද පෙන්වන්නේ කියලා. ඒකෙත් මොනවා අඩුපාඩු තියෙනවා නම් ඔයාලට ඒකත් කස්ටමයිස් කරගන්න පුළුවන්. මම ඉස්සරහ කිව්වා වගේම. අපිට පොඩි වැඩ ටිකක් තියෙන්නේ. contact form එක change කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ contact form එක යටින් එන image එක change කරගන්න ඕනේ. අපිට අපේ site එකට related background image එකක් එන්න ඕනේ. මම මුලින්ම contact form එක හදාගන්න මෙන්න මේ විදිහට වෙනස් කරගන්න යනවා. click කරලා ඊට පස්සේ මට ඕනේ අර මම කිව්වා වගේම image එකක් අතන දාගන්න. ඒකට මම free pick එකට ගිහිල්ලා customer service වගේ රිලේටඩ් වෙන image එකක් මම දාගන්නවා. මෙන්න මේ විදිහට මේක වගේ එකක් select කරගන්නවා. ඒක download කරගන්න. ඔයාලා free pick එකේ site එකකින් free download කරපුවාම website වලට ඕන images element ඒ වගේ දේවල් ඊට මෙතන මේ section එක click කරලා ඔයාලට පුළුවන් styles වලට ගිහිල්ලා styles වල background වල දැන් තියෙන එක වෙනුවට දැන් අපි download කරගත්ත එක add කරගන්නවා. මම මෙන්න මේ විදිහට drag and drop කරගන්නවා. මෙතෙන්ට ඊට select කරගන්නවා. මෙන්න මේ විදිහට දාපු එක සෙට් වෙනවා. ඔයාලට මේකත් ඕන නම්
සෙන්ටර් කරන්න පුළුවන්, টොප් කරන්න පුළුවන්, බොටම් කරන්න පුළුවන්. ඊට කස්ටමයිස් කරගන්න පුළුවන්. සයිස් එක ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් ටික වෙනස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න ඕනේ. ඒ ටික දාගන්නත් පුළුවන් මෙතන. දෙන්න මම මෙන්න මේ විදිහට එකක් දාගන්නවා. ඊට පස්සේ මම මේ ටික අයින් කරගන්නවා. මේ ඉමේජ් එක අයින් කරගන්නවා. මට ඉමේජ් එක නැහැ. මට මෙතෙන්ට දාගන්න ඕනේ contact form එකක්. ඉතින් මම contact form එක දාගන්නවා. මේ විදිහට fluent form එක තමයි මම දාගන්නේ. අපි team එක install කරද්දී fluent form එක install වුණා. ඒතර ආයෙ ඔයා install කරන්න දෙන්නේ නැහැ. ඒකේ තියෙනවා free define කරලා free හදලා තියෙන forms ඒක ඔයාලට customize කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ විදිහට ඔයාලට fluent form කියලා search කරපුවම මෙන්න මෙතන component එක තියෙනවා. ඒක drag and drop කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අර free define කරලා තියෙන form එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙත් customize කරන්න පුළුවන්, color වෙනස් කරන්න පුළුවන්, button වල ඒ වගේ දේවල් වලට වෙනස් කරන්න පුළුවන්. ඉතින් වම් පැත්තට මට image එකක් දාගන්න ඕනේ. මේ විදිහට මම image එකක් දාගන්නවා. මෙන්න මේ වගේ image එකක් මම දාගෙන දෙන්න set කරගන්නවා. ඒක හරියන්නේ නැත්නම් ඔයාලට ආයෙත් අර free pick එකට ගිහිල්ලා මේක search කරලා download කරගන්න පුළුවන්. මම එහෙම එක්කුත් කරගන්නවා. මට ඒක set වෙන්නේ නැහැ වගේ හින්දා මම වෙන එකක් download කරගන්නවා මෙන්න මේ විදිහට. අන්න මේක වගේ හොඳයි. හරි ඒක මරුවේ දෙන්න. මම ඒක set කරගන්න දෙන්න. මේ විදිහට තමයි ඔයාලට ෆයිනල් අවුට්පුට් එක ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මෙතන මෙන්න මේ මම කිව්ව එක චේන්ජ් කරගන්න ඕනේ. අපිට ඉමේජ් එක. ඒකටත් මම ඉමේජ් එකක් වෙනම සර්ච් කරගන්න. කරලා ඩවුන්ලෝඩ් කරගෙන එතෙන් මම අප්ඩේට් කරගන්න. මම ආයේ appearance වලින් customization වලට ගිහිල්ලා ඊට post and page layout වලට ගිහිල්ලා එතන design වල මේ තාපල්ලා තියෙන archive title background කියලා අන්න එක change කරගන්නවා. එතන මම ඉස්සෙල්ලා ගිහිල්ලා download කරගත්ත එකක් දෙන්න දාගන්නවා. මේ විදිහට adjust කරගන්න පුළුවන් ඔයාගේ image එක ඕන විදිහට. ඊට පස්සේ මෙතන overlay එකක් දෙන්න පුළුවන් background overlay එකක්. මම black shade එකක් කරනවා එතන පොඩ්ඩක්. සුදු පාට අකුරු තියෙන ඒවා පේන්නේ නැති වෙයි හින්දා. එතකොට මෙන්න විදිහට රීපෙස්ට් කරාට පස්සේ ඔයාලට අවුට්පුට් එක මෙන්න මේ විදිහට ලැබෙනවා. දැන් ගොඩක් දුරට වෙබ්සයිට් එක වැඩි ඉවරයි. මේ විදිහට ඔයාලට ඔයාගේ වෙබ්සයිට් එකත් හදාගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා. ඔයාලට පෝස්ට් තියෙනවා නම් පෝස්ට් දාන්න පුළුවන්. එතකොට මේ තියෙන මම දැනට තියෙන ෆ්‍රී කන්ටෙන්ට් නේ මම දැම්මේ 3ක් මම ඇඩ් කරා. ඒ ටික වට ඩිලීට් කරලා ඔයාගේ පෝස්ට් දාගන්න පුළුවන්. මේ විදිහට සෙක්ෂන් තාව ඕන නම් ඒව ඇඩ් කරන්න පුළුවන්. කැටගරි ඕන නම් ඒව ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලට ඉස්සරහට කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ ගයිඩ් එකෙන් හම්බ වෙනකන් සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.